ආයිබෝවන් පුංචි පුංචි කතාබහකට එකතු වෙච්ච ඔයාට සුබ දවසක්. අපි චුට්ටක් කතා කරමුද? ගොඩක් අයගේ ප්‍රශ්න තියෙනවා. ගෙදර කරදර තමයි කියන්නේ ගොඩක් අය. මේකට මොකද්ද කරන්නේ කියලා ගොඩක් අය අහනවා. අපි බලමු චුට්ටක් කතා කරලා. ගොඩක් අය මේ කියන්නේ ගෙදර කරදර ගොඩක් අඩදඹර කිසි සතුටක් සමාදානයක් නැහැ. දෙන්න දෙමහල්ලෝ රණු සරුවල් නිතරම ගේන සල්ලි වල ඉතිරියක් නැහැ. ගේන දේවල් බහිරව ගිල්ලා වගේ කියලා කියනවා. මේකට මේ ඇයි කියලා අහනවා. අපි චුට්ටක් බලමු මොකද්ද කියලා ප්‍රශ්න. දරුවෝ කියන්නේ කුඩා දරුවෝ ගොඩක් අකීකරුයි වත් දෙනවා. ලොකු වයසේ ඉන්න දරුවොත් ගොඩක් ප්‍රශ්න කරදර කියනවා. ඉතින් මේ ඒව අතර මේ හැමෝම මේ සම්බන්ධ ඇන කොටා ගන්න ගියාම නිතරම මේ ප්‍රශ්න එක්ක ලෙඩ අසනීප, ගෙදර අම්මට කොයි වෙලෙත් අසනීප හැදෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් දෙන දෙමළු රණ්ඩු මහත්තයාට තරහ යනවා. ඉතින් ඒ හින්දා අපි බලමු මේ ප්‍රශ්නේ ගොඩක් ගෘහිණියන් මේ වීඩියෝ එක බලයි කියලා හිතනවා. ගෙදර ඉන්න කාටවත් කියා ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. මේවා කතා කරගන්න බෑ. කතාව අතර රණ්ඩු යනවා. ඊට පස්සේ දරුවා අකීකරු වෙනවා. මේ ප්‍රශ්නත් එක්ක බලනකොට ගොඩක් ඔය නොහිතන දේවල් හින්දා මේ දේ වෙන්න පුළුවන්. අපි ගොඩක් දුරට පොඩි තැනින්නේ ගොඩක් පටන් ගන්න අපි දැන් සැහැණ දුක් විඳලා සල්ලි හොයලා හම්බ කරලා ලෝන් ගහලා අපි නිවසක් හදා ගන්න පුළුවන්. දරුවෝ හදාගත්තා. හැබැයි ඒ නිවසේ අතර අපිට ඉන්න බෑ කියලා තත්යකට එනවා ගොඩක් අය. ඒ අතර අපිට මේ නිවසේ තනා ගැනීමේදී වාස්තු දෝෂ බලපාන්න පුළුවන්. ඒකත් අපිට කඩලා බිඳලා හදා ඉන්න බැහැනේ හැම වෙලේම. ඒ හින්දා පුංචි පිළියමක් අද දවසේ මම මේ වීඩියෝ එක අතර දෙනවා. දිගටම වීඩියෝ එකත් එක්ක හැමෝම රැඳී ඉන්න. පුංචි සහනයක් හරි දැනේ කියලා මේ හින්දා හිතනවා. ගොඩක් වෙලාවට ප්‍රධාන දොරවල් වෙනස් වෙන්න පුළුවන්. අසුබ දිශාවන් වලට දාලා තියන්න පුළුවන්. ඒ කුමන වුණත් භූමි දෝෂ බලපාන්න පුළුවන්. භූමියේ දැන් අපි නිවසක් දෙමව්පියන්ගෙන් හරි කාගෙන් හරි භූමියේ මිලදී ගත්ත වෙන්න පුළුවන්. පෙර කාලේ ගොඩක් අය එකේ පදිංචි වෙලා ඉන්න පුළුවන්. නොපෙනෙන බලවේග කියලා තියෙනවා. බහිරවයන් ඉන්නවා. ඒ අතර පොළවට අධිග්‍රහිත දෙවි කොට්ටාශ ඉන්නවා. මළගේ ප්‍රාණකාරු ඉන්න පුළුවන්. එයාලට අහසේ අපිට ගොඩක් අයට පේන්නේ නැහනේ. ඉතින් මේ නොපෙනෙන බලවේග හින්දා අපි නිවස මුදලට ලක්ෂ කීයකට කෝටි ගණන් වලට භූමියක් ගත්තා නිවසත් ඇනුවත් අපිට ඒක ඉන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපි හිතන්නේ මේක කලින් පදිංචිකාරයෝ ඒගොල්ලෝ. ඉතින් එයාලා කැමති නැහැ. එතකොට මේ අපිට එතකොට වෙන්නේ අඩදඹර ඇති කරනවා, රණ්ඩු සල්වර ඇති කරනවා. දෙන්න දෙමළු හතර ප්‍රශ්න ඇති කරනවා. ඉතින් මේ නිවෙස් වලට හිමිදිරියේද දවල්ද මධ්‍යම හවස් වරුවේ කියන මේ තුන් වරුවෙම මේ කොට්ටාශ ඉන්නවා නම් නොපෙනෙන බලවේග නිවසට ඇතුල් වෙනවා. මේ ඇතුල් වෙලා මෙයාලා හදන්නේ මෙයාලත් ආහාර ගන්නවා. මෙයාලා ආහාර ගන්නේ සෙම, කෙල, සොටු, කඳුළු, දුක් පීඩා, කරදර රණ්ඩු සරුවල්ලේ. ඉතින් මේවා වෙනකොට එයාලා හරි කැමති. අස්පස් කෙරෙනවට කැමති නැහැ. එතකොට ලස්සන පිරිසිදුව මේ තියාගන්නට යාලා කැමති නැහැ. අපි දැන් බලමු අපිට මේ දේවාල ගානේ අපිට උඩ බණ අහනවා, පින්දම් කරනවා, දානමාන දෙනවා. ඒ අතර අපිට යාචක කෙනෙක්ට කන්න බොන නැති කෙනෙක්ට හරි එක බත් පාර්සලයක් හරි දීලා පොල් සම්බුලේ බතුයි හරි එක යෝගට් එකක් හරි වතුර බෝතලයක් හරි දීලා මේ දුක්ගිනි සසරේ තිබිච්ච මේ කරදර අඩු වැඩියා මේ කරදර නැති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ලොකු දානමාන දෙන්න බැරි අය ඉන්නවා. නමුත් අපිට යාචක දානයක්වත් එක බත් පාර්සලයක්වත් දෙන්න බැරි අය ඉන්නවා. ඒතර ඒ දීලා දෙවියන්ගෙන් අපිට අයදින්න පුළුවන් අපේ මේ කරදර අඩු කරලා දෙන්න කියලා. නැතුව එහෙම අයට මොකදම බැරි අයට මම යම්කිසි පිළියමක් කියන්නම් පුංචි ආකාරයෙන්. අපි මේ කොතරක කොහොම භූමියක් මේ අරගෙන අපි පදිංචි වෙලා හිටියත් අපි හිතමු ඒ භූමියේ අපිට ඕන විදිහට හදාගත්තොත් අපිට හොඳ ලස්සනට ඉන්න පුළුවන්. පුළුවන් ආකාරයෙන් උදේ හවස පිරිත් දාන්න.
ඒක හැමෝම කියන දෙයක්නේ. ඉතින් මේ පිරිතුත් දානවා, දුමත් අල්ලනවා, ප්‍රශ්න ඉවරෙකුත් නැහැ, ගේන දේවල් ඉතිරියකුත් නැහැ, කරදර ලෙඩ දුක් කියනවනේ ගොඩක් අය. අපිට මෙහෙම කරන්න පුළුවන්. උදේ එළිය වැටීගෙන එනකොට පුළුවන් හැකිය ආකාරයෙන් අපිට පුළුවන් පොල් කට්ටක් පත්තු කරලා දුම් කුඩු ටිකක් අල්ලන්න. ඒක නිවසේ පිටිපස්සේ මේ කියන්නේ පිටිපස්සේ ඉඳලා ඉස්සරහා දොරටුවට මේ ප්‍රධාන දොර ඉස්සරහෙන් එළියට දුම් ටික අල්ලන්න පුළුවන්. හැමදාම ගේ වටේ අල්ලන්න බෑනේ. හවසටත් කරුවල වැටීගෙන එනකොට දුම් ටිකක් අල්ලලා පිරිත් ටිකක් දාලා බුදු පියාණන් වහන්සේ ඔයාලගේ බුදු පිළිමේ ප්‍රධාන දොර ඉදිරියට ගන්න. කොයි පැත්තට අතන මෙතන එක එක දිශාවන් කියයි. ඒ කොයි පැත්ත වුණත් යම්කිසි බලවේගයක් නරක බලවේගයක් හෝ හවසට හෝ එන්නේ ප්‍රධාන දොරෙන් තමයි. එයාලට වෙන කොහෙවත් එන්න බෑ. පිටිපස්ස දොරවල් වලින් එන්න පුළුවන් මේ බලවේගය. ඉතින් ඔයාලා ප්‍රධාන දොර ඉස්සරහට ගන්න. බුද්ධ ශක්තිය හරි ශක්තිමත්. අනන්ත වූ බුදු ගුණ මේ විශ්වයේ පවතිනවා. ඒ හින්දා යක්කු පෙරේතයන්ට ඔය මළගිහි ප්‍රාණකාරයන්ට බුදු පිළිම දැවිල්ලයි. ඒ කියන්නේ කැමති නැහැ. එයාලට ආස නැහැ. එයාලට බයයි. ඉතින් එතනම අපිට පුළුවන් ලොකු ලක්ෂ ගණන් වල දීලා පොඩි වෙන කපන්න ඕනේ නැහැ. මේ කොටි ගණන් දීලා මේ එක එක්කෙනා ගෙනල්ලා දඟලන්න ඕනින්නේ නැහැ. පුළුවන් ආකාරයෙන් මුලින්ම පටන් ගන්න පළවෙනි එක බුදු පිළිම ගන්න ප්‍රධාන දොර ඉස්සරහට. ඒක බලයි. බුදු පිළිම කියන්නේ ශක්තියක්. ඒකට පහනක් දැල්වන්න උදේ හවස. ඒ අතර මේ ගෙදර ගෘහණියට මම මේ කියන්නේ ලුණු කැට පැකට් එකක් ගන්න. දවසක් දිනක් කියන්නේ තමා ඒ දේ කරන දවසට පොඩි කෙමක් කියන්නේ ඒ කෙම කරන දවසට හොඳට ස්නානය කරන්න මස් මාළු වලින් තොර වෙන්න එදාට බුදු පහන පත්තු කරලා උදේ බුද්ධ පූජාව පූජා කරන්න වෙලාවක් අදාළ නැහැ ලුණු කැට ටිකක් අතර අරන් පොඩි මෙච්චරක් විතර වීදුරු කප් 4ක් විතර ගන්න යම්කිසි ගාතාවක් අතර අරගෙන මා කළා වූ පෙරපින් ආනුභාවයෙන් යම්කිසි පිනක් මේ ආත්මෙ හෝ පෙරපින් ආත්මේ කාලෙක කරාද ඒ ආනුභාවයෙන් බුද්ධ ශක්තිය ආනුභාවයෙන් විශ්වයේ පවතිනා වූ ආනුභාවයෙන් අනන්ත වූ බුදු ගුණ බලයෙන් මේ ලුණු කැට ටික බල වේවා යම්කිසි බලවේගයක් ගෙදර ඉන්නවාද යම්කිසි පෙරේත දෝෂයක් ඇදිලා ඇවිල්ලාද ඒ කාරණේ කියන්න කියලා ඉතිපිසෝ ගාතාව හරි කියලා කරණී මත සූත්‍රය හරි කියලා සබපාපස්සකරණං ගාතාව හරි කියලා මේ ලුණු කැට වීදුරු 4ට පුරවන්න. වීදුරු 4ට පුරවලා පුළුවන් නම් එදාට ගේ ඇතුළට කහ වතුර ටිකක් ඉස්සනම් හරි ගේ 4 කොනේ වීදුරු 4 තියන්න. මේක දවස් 3කට පස්සේ අයින් කරලා මාරු කරන්න. හොඳද? ඊගාවට අර ලුණු කැට ටික ඉතුරු ටික අතර ගන්න අර වගේ ගාතාවක් කියලා මොකකට හරි භාජනයකට එකතු කරන්න ටිකක් ලුණු පැකට් එකම ඊට පස්සේ එළියට ගිහිල්ලා දක්ෂිනාවර්තව දකුණු දිශාවෙන් ගේ වටේට ඉහන්න. ඔයාලා 3 වරුවක් බලන්න මේක කරලා කොහොමද ප්‍රතිඵල කියලා. පුළුවන් නම් ඒ දාට කරන දවසට ගේ වටේ කහ වතුර ටිකක් ඉහලා පුළුවන් නම් දුම් ටිකක් අලලා කරනවා නම් හොඳයි. මේක මාසයකට සැරයක් හෝ මාස 3කට සැරයක් හෝ සතියකට දෙකකට වතාවක් හරි කරගන්න පුළුවන් නම් ටික කාලයකට හොඳයි මාස 3ක් හරි එක දිගට ඔයාලත් මේක කරලා බලලා කමෙන්ට් එකක් දාන්න. රණ්ඩු සරුවල් අඬ වැඩියා ප්‍රශ්න කරදර නැති වෙලා දරුවෝ කීකරු වෙලා තිබෙන්නා වූ අපල උපද්‍රවත් අමනුෂ්‍ය දෝෂ අන්ධකාරයත් අපිට බාහිර බලපෑම් වලින් තොරව ලස්සන ජීවිතයක් මේකෙන් ලබා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් දෙවෙනි කොටසකුත් අරන් ඉන්න. ඔයාලට සුබ දවසක්.